හායි යාළුවනේ. හායි යාළුවනේ කොහමද ඔයාලට? දෙවන්න ඉතින් දෙවනි දවසේ අපි ගිමන් හැරලා මේ යන්න සූදානම් වෙන්නේ අපි උදේවරුේ ඩොල්ෆින් බලලා ඊට පස්සේ මේ යන්නේ තලවිල පල්ලියට. තලවිල පල්ලියේ. ඉතින් ওই විදිහට තලවිල දේවස්ථානයට අපි ගිහිල්ලා වැඳ නමස්කාර කරා. මෙන්න මේ විදිහට ශාන්ත ආනා දේවමෑණියන්ගේ පුදබිමක් මේ බොහෝ කතෝලික බැතිමතුන් වඳින පුදින අනිවාර්ය ස්ථානයක්. ඉතින් අපිටත් පුළුවන් වුණා එදා දවසේ මේ ස්ථානයට ගිහිල්ලා වැඳ පුදා ගන්න. ඇත්තටම තලවිල කියන්නේ මේක සිද්ධාස්ථානයට අපි යද්දී ඒක ලොකු සෙනගක් හිටියේ නෑ. මංගල්‍ය ඉවර වෙච්ච ගමන්ම වගේ අපි ගියේ. ඇත්තටම හිත නිවෙන පරිසරයක් තිබ්බේ. කිසිම අර ලොකු නිදහසේ අපිට වැඳ පුදාගෙන ඉන්න පුළුවන් වුණා. සතුටුයි ඒක ගැන. මම හිතුවේ ගොඩක් සෙනග ඇති කියලා. මොකද මංගල්‍ය ඉවර වෙලා දවසකට විතර පස්සේ තමයි අපි ගියේ. නමුත් සෙනග හිටියේ නෑ. නිදහසේ වැඳ පුදාගෙන ආවා. ඔව් ඉතින් අපි එතනින් ඔන්න ඔහොම යන ගමන් අපිට හම්බුණා මෙන්න මේ පළතුරු කඩේ. ඉතින් ඇත්තටම ගොඩ කාලෙකින් තමයි මේ විදිහට තැඹිලි ගෙඩියක් බොන්නේ ලංකාවේ. ඉතින් ඒක හරි වටිනවා අපිට. ඉතින් අපේ ගමන් මහන්සිය නිවාව ගන්න. ඇත්තටම හරිම රසයි. ඔව් ඊට පස්සේ අපි මේ යන්නේ තබ්බෝව වැව ජලාශය කරගෙන අපි අනුරාධපුරේ පැත්තට තමයි යමින් හිටියේ. ඉතින් තබ්බෝ වැවසලදී අපිට බලා ගන්න පුළුවන් වුණා ඉර බහින ඒ මනරම් සන්දෑවත් අපිට බලා ගන්න පුළුවන් වුණා. ඇත්තටම හරීම අලංකාර දර්ශනයක්, හිත නිවෙන පරිසරයක් නේද? ඔව් ඒක අර සජීවීව දකිද්දි තමයි තියෙන්නේ. සජීවීව දකිද්දි තියෙන ගැම්ම නෑ ඉතින් ෆෝන් එකේ බලද්දි. මේ හරිම ලස්සනයි. ඔව් ඒ කියන්නේ අර කුරුල්ලෝ පියාඹගෙන යනවා හවස් වෙලා ඉර බහිනකොට ඒ පරිසරයේ වෙනස් වෙන විදිය, ඊළඟට ඉවුරු තලාවේ ඒ වදින රළ. ඉතින් ඒ විදිහට අපිට හරීම මනරම් සිත් නිවන දසුණක් එදා ඒ දවසේ අපිට බලා ගන්න පුළුවන්. මේ ගහත් හරිම ලස්සනයි. කුරුල්ලෝ ගොඩක් හිටියා. ඔව් ඉතින් අපි ওই විදිහට බලලා එහෙම්මම අපි එතන පුංචි කෑම්බීමක් කාලා ඊට පස්සේ තමයි අපි එතනින් නික්මුනේ. ඉතින් අපි යමින් ගමන් අපිට පහුවෙන්ද අපි ලොකු රාජකාරියක් කරන්න හිතාගෙන හිටියා. ඉතින් යමින් ගමන් අපි ඒකට අවශ්‍ය බඩු ටිකත් අඩුම ටික ගත්තා. ඔව් අරගෙන තමයි අපි කෙලින්ම අනුරාධපුරයට ගියා. ඉතින් අනුරාධපුරයෙන් එහෙනම් හම්බෙමු. බයි. සුබ දවසක්.